නවීනතම ඇනිමල් ක්ලිනික් එක පෙට් ප්ලස් ඇනිමල් හොස්පිටල් එකද? ඔව්. CT ස්කෑන් එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කීයක් විතර වෙනවද? ලක්ෂ 290 310ක් කොහොමද ටික් ෆීවර් කියන අසනීපය හැදෙන්නේ? ෆීවර් එක එන්නේ ඇඟ ඇතුලේ ඉන්න පැරසයිට් එකක්. සුරතලාගේ ඇඟට ගිහිල්ලා ඊට පස්සේ ඒක බ්ලඩ් ස්ට්‍රීම් එකට ගිහිල්ලා ඒ ඇති වෙන සංකූලතාවමකින් ඇති වෙනුණා. ඒකට අපි කියන එක බැබීසියොසිස්. එහෙම නැත්නම් ඇලිසියොසිස්. සමහර ඇනප්ලාස්ම වගේ. හැදෙන්නේ නැති වෙන්න අපිට කරන්න පුළුවන් මොනවද? මේක හැදෙන්නේ කොහෙන්ද අපි හොයාගන්නවා. අපි දන්නවා මේක හැදෙන්නේ එක්ස්ටර්නල් පැරසයිට් එකක්. සතාගේ කෑවොත්. එහෙමනම් අපි කරන්න ඕනේ ඔයාගේ සතාට කිරිතුල්ලෙක් ඇඟට එන එක නවත්තන්න ඕන. ගොඩක් අය චොක්ලට් කෑල්ල කියලා තමයි ගොඩක් ඒක අපේ මොනත් අපි හොස්පිටල් එකේ යනවත් අහන්නේ කිරිතුල්ලන්නේ චොක්ලට් කෑල්ල නැද්ද කියන එක. ඒක චොක්ලට් කෑල්ලක් නෙවෙයි අතට. මොකද චොක්ලට් කියන එකම සත්තුන්ට විසයි. මේකේ තියෙන වාසිය තමයි දෙන්න ලේසි, කන්ට්‍රෝල් එක ලේසි. හැබැයි ඔය කියන විදිහට වග්ගොඩ නරක් කීම සහ අපමාව නරක් වීම. ඒ වගේ ඒවා වෙන්න තියෙන සම්භාවිතය බොහොම අඩුයි. ගොඩ වෙද්දු කියන කට්ටිය ගොඩාක් ඉන්නවනේ සමාජ මාධ්‍යවල. පැරසිටමෝල් කියන එක කොයි වෙලාවකවත් තමන්ගේ සුරතලට දෙන්න හොඳ දෙයක් නෙවෙයි. බහුලව දකින්න ප්‍රශ්නයක් තමයි සර්ප දෂ්ටනය. ණයෙක්ක මැරුවා. මොකද ප්‍රශ්නයක් තිබුණ නැති නිසා අපි ගෙනාවේ නෑ ඊයේ. අද තමයි මෙයාට මේ අමාරු වුනේ. මෙයාගේ ඇඟේ ලේ තිබුණ අපි නෑ ආවුවා. සර්පේ කෑවන් ආවන්නේ මොකද? නෑව ගමන් බොඩි ටෙම්පරේචර් කොහොමද අඩු වෙනවා. පැටව් ඉපදිලා දවස් 2කින් 3කින් නැති වෙනවා. එහෙම නැත්තම් කිරි බොන්නේ නෑ. එක දිගට කෑ ගහලා අඬනවා. මොකද ડોක්ටර් මේ තත්වයට හේතුව? හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි කිරිහරායන ප්‍රතිශක්තිකරණය නොලැබීම. ප්‍රෙග්නන්සි එකට ප්‍රිපෙයාර් කරන්නේ නැති එක. එහෙම වුණාම පැටවුන් ලෙඩ රෝග වලට ගොදුරු වීමේ අවදානම. ඉන්ඩිජෙෂන් ජීර්ණය වීමේ අපහසුතාව ඇති වෙන්න පුළුවන්. අපි දෙන ෆුඩ් එක එහෙම නැත්නම් මිල්ක් එක ඒක අප්‍රොප්‍රියේට් එකක් නෙවෙයි අපි දීලා තියෙන්නේ. ඇහි සුද එන්නේ ඇයි? ඇහි සුද කියලා ඒක මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක් ගන්නවා. අර ඇහි කෝණියා එක සුදු පාට වෙලා තියෙනවා. ඇහි මතු පිටින් සුදු වෙලා තියෙනවා මුළු ඇහැම සුදු වෙලා ඒ වගේ. ડોක්ටර් ඒක වෙන තත්ත්වයක්ද? ඒක වෙන තත්ත්වයක්. ඒක ඇවිල්ලා කෝණියා කියන එකේ ප්‍රශ්නය. ඇහි සුද කියලා කියන්නේ ඇහි කාචය පැහැවීම විතරයි. ડોක්ටර් සමහර බල්ලන්ගේ කකුල් ඇද වෙලා තියෙනවා. ඒක ඉස්සරහා අත් දෙක ඇද වෙලා එහෙම නැත්නම් පිටිපස්සේ කකුල් දෙක ඇද වෙච්ච අවස්ථා තියෙනවා. ඇයි ડોක්ටර් එහෙම වෙන්නේ? ඥානමය වශයෙන් එන ඉඳලා අපි ඇති කරන විදිහ, අපි කැම දෙන විදිහ, එයාලගේ බ්‍රීඩ් කරලා තියෙන විදිහ, ඒ වගේ විවිධාකාර හේතු වෙනවා. කකුල් අතපය ඇද වෙච්ච සතෙක්ගේ කකුල් අතපය අපිට 100%ක්ම හරි ගස්සන්න බැරිද? ඒක ග්‍රෝ වෙන්නේ නැත්නම් එයාලා 100%ක් රිකවර් වෙන්න බෑනේ. ඔබගේ සතා දැන් සෆර් කරනවා නම් කන්ඩිෂන් එකකදී ඊට වඩා හොඳ ලයිෆ් එකක්, ක්වයිට් ලයිෆ් එකක් අරගෙන දෙන එක තමයි අපි සල්ලි කර්මයක් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඕනම රෑෂ් එකක් අපිට හොඳ කරන්න පුළුවන්ද? සමහර ඒවා තියෙනවා කියෝ කරන්න පුළුවන්, සමහර ඒවා පුළුවන් කන්ට්‍රෝල් කරන්න. ඒක ඉන්න හැම සතෙකුටම වගේ රෑෂ් එක හැදෙන්න පුළුවන්. කොහොම තෙල් ගන්න කියනවා එහෙම නැත්නම් කහ ගන්න කියනවා ගෙන්ද ගන්න කියන ඒ වගේ අත් බෙහෙත් කරන කට්ටිය ගොඩාක් මම දැකලා තියෙනවා. ඒක ડોක්ටර් මොකද හිතන්නේ? ඇත්තටම ඒක නම් හොඳ ප්‍රශ්නයක් සායි. පව මාරාන්තිකද? පව ඇත්තටම මාරාන්තිකයි. Shashi and Bravo, omega-3 goodness in every drop. Shinier coats, healthier joints, stronger immunity. Give them the care they deserve. ලංකාවේ නවීනතම ඇනිමල් ක්ලිනික් එක පෙට් ප්ලස් ඇනිමල් හොස්පිටල් එකද? ආවින්දියාව අහන ප්‍රශ්න මම මෙහෙම උත්තරයක් දෙන්නම්. අති නවීනතම රෝහලක් විදිහට අපිට අඳුනන්න පුළුවන් හොස්පිටල් එක තමයි පෙට් ප්ලස් ඇනිමල් හොස්පිටල් එක. සහ අපි ළඟ ඒකට සාක්ෂි විදිහට අවශ්‍ය සියලුම ලෝක දැනට පවතිනා වූ තාක්ෂණය අති නවීන තාක්ෂණය අපි පාවිච්චි කරනවා. අති නවීන ශල්‍ය කර්ම ක්‍රම අපි පාවිච්චි කරනවා. අති නවීන ප්‍රතිකාර ක්‍රම අපි පාවිච්චි කරනවා. ඉතින් එහෙම ගත්තාට පස්සේ ඔබව ප්‍රශ්නෙට මට දෙන්න පුළුවන් උත්තරේ තමයි ඔව්. එතකොට ડોක්ටර් වෙන දියුණු රටවල ඇනිමල් ක්ලිනික් වල පවතින ડોක්ටර්ගේ ඇනිමල් ක්ලිනික් එකේ නැති දේ මොකද්ද? ලෝකය කියන්නේ ගොඩක් දියුණුයි අනිත් රටවල් අපිත් එක්ක බැලුවා. අපේ වගේ රටකදී අපිට සමහර ඉක්විප්මන්ට්ස් තියෙනවා. ගෙනාවට පස්සේ ඇත්තට මේක පාවිච්චි කරන්න තියෙන පහසුකම් සහ ඒකට යන වියදම් ගත්තට පස්සේ හියුමන් ෆීල්ඩ් එකෙත් අමාරු මට්ටමක් තියෙන තැන් තියෙනවා. ඉතින් අපිටත් ඒ වගේ හිතෙනවා. නමුත් මම හිතනවා අපි ළඟ බොහෝ තාක්ෂණික මෙවලම් පාවිච්චි වෙනවා. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා අපි හිතනවා අපිට CT ස්කෑන් එකක්. මොකද ඒකට හොඳ ඩයග්නොස්ටික් ඒඩ් එකක් ඒක. ඉතින් අපිට ඒක ගෙනල්ලා ලංකාවේ ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් නම් හරි කියන එක. ඉතින් බා හිතනවා CT ස්කෑන් එකක් අපේ ලංකාවට අවශ්‍යයි කියලා. අපි ඒක ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සාමාන්‍යයෙන් ડોක්ටර් කීයක් විතර වෙනවද ඔය CT ස්කෑන් යන්ත්‍රය අපිට නිකන් දල වශයෙන් කිව්වොත්? ලක්ෂ 290 310ක් වගේ ගානකට තමයි මේ වෙටනරි CT ස්කෑන් මැෂින් එකක් අරේ වෙන්නේ. ඉතින් ලංකාවට ගෙනල්ලා ඒක හයි කරන්න මම හිතනවා ලක්ෂ 300ක් 350ක් අතර ගානක් යයි කියලා. එහෙනම් අපි යමු මාතෘකාවට. පෙට් ප්ලස් ඇනිමල් හොස්පිටල්. ડોක්ටර් අරුණ චන්ද්‍රසේන. මේ දවස්වල ලංකාවේ ඇනිමල් ක්ලිනික්ස් වලට වැඩිපුරම එන රෝග තත්ත්වය මොකද්ද?
කවින්දයා දැන් අපේ වගේ රටකදී සීසනල් කන්ට්‍රි එකක් නෙවෙන නින්දා සාමාන්‍යයෙන් throughout the year අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් regularly එන ලෙඩ තමයි. ඒ කියන්නේ බොහොම කලාතුරකින් ඔය viral infection එකක් උදාහරණයක් ගත්තොත් එහෙම enteritis එකක් වගේ එහෙම සීසන් එකක් නාවොත් සාමාන්‍යයෙන් අවුරුද්දක් පුරාම ප්‍රධාන වශයෙන් එන දේවල් තමයි සමේ රෝග සහ බාහිර පරපෝෂිත ආසාදන කියන ඒවා. මගේ බලු පැටියා ඇතුළුව මං හිතන්නේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් වෙන්නේ නැති එක නිතරම ගල් කනවා. ඇයි ඒ මොකක්ද ඒකට හේතුව? ගල් කන ප්‍රශ්නේ ගත්තට පස්සේ කාවින්දයා අපිට තියෙන්නේ දැන් ගොඩක් වෙලාවට මේක අපිට දකින්න පුළුවන් වෙන්නේ පැටවුන්ගේ කුඩා අවදියේ. යම් පපීස්ලා සාමාන්‍යයෙන් මාස 2ක් මාස 6ක් අතරේ වගේ. ඒක මූලික වශයෙන්ම ඒකට හේතු සාධකයේ වෙන්නේ එයාලගේ තියෙන අලුතෙන් ඉපදුනාම එන දත්. අපි කියන මිල්ක් ටීත්. ඒවා සාමාන්‍යයෙන් වැටලා අලුතෙන් එන්න පටන් ගන්නවා. නමුත් අර ඒ මාස 6ක කාලය ඇතුළත ඉරිටේෂන් එකක් එනවා. එයාට ඕන මොනවම හරි හපන්න. ඉතින් අපි කරන්නේ දැන් අපේ සතා අපි එළියේ නම් අපි ගාඩන් එකට දානකොට එයා බලන්න පික් කරලා ඒක ලේසිම දේ තමයි එයාට බයිට් කරන්න ගන්න අර මේ ගල් කැටය. ඉතින් ඕක තමයි ඇත්තරම දැන් ඕක වෙන්නේ එයා ගන්න එක හපන්න. ඒ චූ කරන්න තමයි එයාට ඕන. එහෙම කළා අර ඉරිටේෂන් එක පොඩ්ඩක් එයාට අඩු කරගන්න. නමුත් අපි ඒක ගන්න යනකොට එයා ඒක ප්‍රොටෙක්ට් කරන්න බලන්නේ. සමහරවිට ඒක ගිලන අවස්ථාවත් අපි දැකලා තියෙනවා ගිල්ල කොම්ප්ලිකේටඩ් නේවා. නමුත් ප්‍රධාන වශයෙන් ඒක ඊට අමතරව සමහර මිනරල් ඩෙෆිෂන්සිස් ආවොත් එයා සමහර සොයිල් පැත්තට නැත්නම් ස්ටෝන්ස් පැත්තට ගිහිල්ලා ඒක තියෙන ටේස්ට් එක ගන්න බලනවා. එහෙම නැත්නම් මොකක් හරි එන්ටරයිටිස් නේ බඩේ මොකක් හරි දන්න අපි ગેස්ට්‍රයිටිස් වගේ සිටුේෂන් එකක් තියෙද්දි ඒ එන ඉරිටේෂන් එකත් එක්කලා ඒ දේවල් කරන්න පුළුවන්. නමුත් ප්‍රධානම සාධකය වෙන්නේ ඔය යං ස්ටේජ් එකේ ඉන්න පපීලාට අර දත්වල තියෙන ප්‍රශ්නේ. ඒක නිසා තමයි අපිට ඔය ගල් කැට වලට අමතරව ඔයාලට දකින්න පුළුවන් වෙනවා. ගෙදර තියෙන පුටු කකුලේ ඉඳලා මේස කකුලේ ඉඳලා අපේ සපත්තුවේ ඉඳලා එයාලා හපන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ අර ප්‍රධානම හේතුව තමයි අර දත් ප්‍රශ්නේ. ඕක පපීස්ලට විතරයිද වෙන්නේ නැත්නම් ඕක ටිකක් ලොකු වයසේ බල්ලන්ට ඕක සිද්ධ වෙන්නේ නැද්ද? නෑ එහෙම වෙන්න පුළුවන්. නමුත් මේක බහුල වශයෙන් වෙන්නේ පපී ස්ටේජ් එකේ. නමුත් ලොකු සත්තුන්ගේ පුළුවන් සමහරව හැබිට් එකක් විදිහට කරන අය ඉන්නවා. සමහරු ඒ තියෙන ඒරියා එකේ තියෙන සොයිල් එකේ ටේස්ට් එක, ඒ ස්ටෝන් එකත් එක්ක ටච් වෙලා තියෙන එක. අන්න ඒ වගේ දේවල් වලට ට්‍රෙන්ඩ් එකක් විදිහට කරනවා. නමුත් අර යං ස්ටේජ් එකේ වැඩි ලොකු අයගේ ප්‍රතිශතයක් විදිහට ගත්තම අඩුයි. කිනිතුළු උණ එහෙමත් නැත්නම් ටික් ෆීවර්. කොහොමද ටික් ෆීවර් කියන අසනීපය හැදෙන්නේ? කාවින්දයා ඔය ටික් ෆීවර් කියන ලෙඩේ ඔය අපි ව්‍යවහාරයේ කිව්වට පොදු වචනයක් විදිහට ෆීවර් එක එන්නේ ටික්ස්ලා ඇඟ ඇතුලේ ඉන්න පැරසයිට් එකක්. සුරතලාගේ ඇඟ ගිහිල්ලා ඊට පස්සේ ඒක බ්ලඩ් ස්ට්‍රීම් එකට ගිහිල්ලා ඒ ඇති වෙන සංකූලතාවමකින් ඇති වෙනුණා. එතකොට මේක ටික් ෆීවර් කියලා කිව්වට ඇත්තට මේකට අපි කියන එක බැබීසියොසිස් එහෙම නැත්නම් ඇලිසියොසිස් සමහර ඇනප්ලාස්ම වගේ එක එක විවිධාකාර ලෙඩ එනවා. ඉතින් මේවා තමයි මේ ටික් ෆීවර් කියලා පොදු විවහාරයේ හඳුන්වන්නේ. එතකොට ડોක්ටර් ඒ අසනීපය හැදෙන්නේ නැති වෙන්න අපිට කරන්න පුළුවන් මොනවද? අසනීප හැදෙන්නේ නැති වෙන නම් ඇත්තටම අපි කරන්න ඕන දැන් මේක හැදෙන්නේ කොහෙන්ද අපි හොයාගන්නවා. අපි දන්නවා මේක හැදෙන්නේ ටික් කෙනෙක් කියන්නේ එක්ස්ටර්නල් පැරසයිට් එකක්. කිනිතුල්ලෙක් සතාගේ කෑවොත්. එහෙමනම් අපි කරන්න ඕනේ ඔයාගේ සතාට කිනිතුල්ලෙක් ඇඟට එන එක නවත්තන්න ඕන. අන්න ඒක තමයි අපිට කරන්න පුළුවන් මේ රෝගය වැළඳ එක නවත්තන්න. එහෙමනම් අපි එක්ස්ටර්නල් පැරසයිට් කන්ට්‍රෝල් එකක් කරන්න වෙනවා. එහෙම පැරසයිට්ලා කන්ට්‍රෝල් කරන්න මොන හරි ස්පෙෂලි මොනවා හරි ඔව් ඒක දැන් ගත්තට පස්සේ මාකට් එකේ ආවින්ද විවිධාකාර දැන් ගත්තට පස්සේ තියෙනවා ස්පොටෝන් තියෙනවා එහෙම නැත්නම් ලෝෂන්ස් තියෙනවා ටොපිකල් ඇප්ලිකේෂන්ස් තියෙනවා එහෙම නැත්නම් චූවබල් ටැබ්ලට්ස් තියෙනවා. ඉතින් ඒ වගේ විවිධාකාර ප්‍රොඩක්ට්ස් තියෙනවා. එතකොට ඔයාගේ සතාට ගැලපෙන්න. ඒ කියන්නේ එයාගේ ෆිසියොලොජිකල් කන්ඩිෂන් එක, එයාගේ ක්ලිනිකල් කන්ඩිෂන් එක, එයාගේ ඒජ් එක, ඒ වගේ එක එක දේවල් මත ඩිපෙන්ඩ් වෙනවා මේ අපි මොකද දෙන්නේ කියන එක. ඉතින් ඒක ඔයාගේ පශු වෛද්‍යවරයා හම්බ වෙලා සාකච්ඡා කරලා පස්සේ පශු වෛද්‍යවරයා අපිට ගැලපෙන සුරතලාට ගැලපෙන දේ රෙකමන්ඩ් කරනවා. මම ගොඩක් නිදහසට සමාජ මාධ්‍යවල දකිනවා ડોක්ටර් අර ඔය කිනිතුළු උණ කන්ට්‍රෝල් කරන්න දෙන චොක්ලට් එක කියලා කියන්නේ මිනිස්සු හඳුන්වන්නේ. ඒක දුන්නාම සතාගේ වකුගඩු වලට ඒක බලපෑමක් ඇති කරනවා. ගොඩාක් අය කතා බහ කරනවා ඒක ගැන. ඒක මෙහෙමයි. දැන් අපි ගත්තට පස්සේ ඔය චොක්ලට් කෑල්ල. ඒකත් පොදු විවහාරයේ අපි කිව්වට ඒක චොක්ලට් කෑල්ලක් නෙවෙයි අතට. මොකද චොක්ලට් කියන එකම සත්තුන්ට විසයි. අනිවාර්යයෙන්. ඉතින් චොක්ලට් විස නිසා ඒක චොක්ලට් කෑල්ල කියලා වදන්නේ පාට සහ ඒක කන්න දෙන නිසා තමයි මම හිතන්නේ ඒකම ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් අය චොක්ලට් කෑල්ල කියලා තමයි ගොඩයි ඒක ඒ පොදු විවහාරයේ තියෙන චොක්ලට්. අපෙන් උනත් අපි හොස්පිටල් ගලනත් අහන්නේ අර කිනිදුලන්නේ චොක්ලට් කෑල්ල නැද්ද කියන එක. නමුත් අපි දන්න චොක්ලට් වල තියෙන තියෝබ්‍රෝමින්. තියෝබ්‍රෝමින් විසයි. ඒක වෙනම කතාවක් නෑ. චොක්ලට් දෙන්න එපා. පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව මේ ප්‍රශ්නට උත්තර දෙනවා නම් ඔගේ තියෙනවා කිමිකල් වර්ග දෙකක් දැන් මාකට් එකේ තියෙනවා මේ අඩංගු වෙලා හදලා. එකක් තමයි ඇෆොක්සලේන. අනික තමයි ෆ්ලූලාන. මේ වර්ග දෙකකින් තමයි මේ ප්‍රොඩක්ට් එක තියෙන්නේ. එතකොට මේක දීලා තියෙන්නේ
අපේ සතාට කෑම හරහා කෑමට දීලා ඒ ගට් එක හරහා ඇබ්සෝබ් වෙලා මේ කිනිතුලම කන්ට්‍රෝල් වෙන්න. ඉතින් මේකේ තියෙන වාසිය තමයි දෙන්න ලේසි සහ කන්ට්‍රෝල් එක ලේසි. හැබැයි ඔය කියන විදිහට වග්ගොඩ නරක් වීම සහ අක්මාව නරක් වීම ඒ වගේ ඒවා වෙන්න තියෙන සම්භාවිතය බොහොම අඩුයි. මේක මතයක් තමයි මේක දැනට සමාජයේ පවතින. සහ මේක අපි වෙනටක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඇෆොක්සල් එන තියෙන ප්‍රොඩක්ට් එකක් මාසයක් ගානේ සතාට දෙනවා. ක්ලූරානා තියෙන ප්‍රොඩක්ට් එකක් මාස 3කට සැරයක් දෙනවා. ඉතින් ඒ රටවල ඉන්න සත්තු තමයි අපිත් මේ ගෙනල්ලා හදන්නේ. ඒකට එහෙදි නොවන දෙයක් මෙහෙදි වෙන්න අමාරුයි. ඉතින් ඒක නිසා මම හිතන දේ වෙන්නේ මේක මෙහෙමයි. මේක පෙට් පේරන්ට් කෙනෙක් අරගෙන ගිහිල්ලා දෙනකොට තමන්ගේ සතාට සමහරවිට සබ්සයිඩ් වල ඉඩක් තියෙන පුළුවන්. ඒක මතුවෙනකොට අපි සස්පෙක්ට් කරනවා අරක නිසා තමයි ආවේ කියලා. ඇත්තට එහෙම නැතුව 95ක 98ක chance එකක් තියෙන සයිඩ් ඉෆෙක්ට් ඒ වගේ ඒවා නොවෙන්න. ඒකයි ඇත්ත. එතකොට ડોක්ටර් මම දැකලා තියෙනවා ඒ බෙහෙතේ අනුමිත කාලයක් තියෙනවනේ. දැන් අපි හිතමුකෝ ඒ බෙහෙත් එක අපි දෙනවා මාස 3කට මෙම කිනිතුල්ලන් පාලනය කරන්න පුළුවන්. නමුත් සමහර මිනිස්සු ඒ මාස 3න් පස්සේ නැවතත් කිනිතුල්ලු හිටියත් නැතත් ඒ බෙහෙත් එක ලබා දෙන්න පෙළඹිලා තියෙනවා මම දැකලා තියෙනවා. මම ඒ සමාජ මාධ්‍යවලම කියවලත් තියෙනවා. ඒගොල්ලෝ දිගින් දිගටම ඒ බෙහෙත් එකම කන්ටිනියු කරනවා කියලා. එහෙම හොඳයිද ડોක්ටර්? ඔව් ඇත්තටම ඒක තමයි කරන්න ඕනේ. දැන් ඒක තමයි දැන් අපේ රටේ වෙන්නේ සමහර පෙට් ෂොප් හරි සමහර මම දන්නේ නැහැ එහෙම කියන්නේ නම් කරන්න බෑ පෙට් ෂොප් එකක් හොස්පිටල් එකක් හෝ ડોක්ටර් කෙනෙක් හෝ කවුරු හෝ වේවා කියනවා මේක අවුරුද්දක් වැලිඩ්. මේක අවුරුදු දෙකක් තියෙනවා මාස 6ක් තියෙනවා. එහෙම නැහැ. අපි දන්නවා මම එකක් ඇෆෙක්සල් එන්න තියෙන එකක් සාමාන්‍යයෙන් මාසයයි වැඩි. ඒක ඉෆෙක්ට් එක තියෙනවා. ෆ්ලූලාන තියෙන ප්‍රොඩක්ට් එකක මාස 3යි එකේ වැඩි. මේ කාලයේ වළංගු වෙන්නේ. ඇඟ ඇත්තේ තියෙන ඉෆෙක්ට් එකක් තියෙනවා. ඉතින් එතකොට ඔබට සතාර කිනිතුලක නවත්තන්න අඛණ්ඩව මේ බෙහෙත ඒ අදාළ ඉන්ටර්වල්ස් වලින් දෙන්න වෙනවා. එහෙම නැතුව අපි දීලා මාස 6ක් අවුරුද්දක් ගියාම එනවා ආයි කිනිතුල ඉන්නවන වගේ අනිවාර්යයෙන් වෙන්න පුළුවන්. මොකද අර දීප ප්‍රොඩක්ට් එකේ ඉෆෙක්ට් එක ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒක නිසා ඔබ කිව්වා වගේ ඇත්තට මේක ඒ නිසියාකාර කාල පරාසයක් ඇතුළත මාත්‍රාවෙන් දෙන එක තමයි ඉතාමත්ම වැදගත්. එතකොට ડોක්ටර් දැන් මේ දවස්වල ඔය සමාජ මාධ්‍ය ගැන කතා කරන්න ගත්තාම ඇත්ත කතන්දරේ ගොඩ වෙද්දු කියන කට්ටිය ගොඩාක් ඉන්නවනේ සමාජ මාධ්‍යවල. ඒ කියන්නේ දැන් මගේ සතාට වෛද්‍යවරයෙක් අනියමිත කරන ඖෂධ ටිකම මම මගේ සතාට ඒක හරි ගියා කියලා මම තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන අවස්ථා ගොඩාක් තියෙනවා මේ සමාජ මාධ්‍ය තුල. මේක හොඳයි මේ ලෙඩේට මේක පාවිච්චි කරන්න කියලා. එහෙම ඒ වගේ මම ගොඩක් දැකලා තියෙනවා ડોක්ටර් ඔය චූටි පැටවුන්ට බලු පැටවුන්ට පූස් පැටවුන්ට වගේ විටමින් කැල්සියම් කියන දේවල් රෙකමන්ඩ් කරනවා. ඒක හොඳ තත්ත්වයක්ද ડોක්ටර්? අපි ඒක නොදැනුවත්ව කරන වැඩක් ඇත්තටම. දැන් අපි ගන්නවා රික්වයර්මන්ට් එක. සාමාන්‍යයෙන් බලු පැටියෙකුට අවශ්‍ය කැල්සියම් විටමින් ප්‍රමාණය වෙනස්. ඔක ග්‍රෝවිං ස්ටේජ් එකේද එහෙම නැත්නම් ඇඩල්ට් ස්ටේජ් එකේද කියන එක මත ප්‍රධාන වෙනස් වෙනවා. ඊට අමතරව ඩොග් බ්‍රීඩ් එක අනුව ස්මෝල් බ්‍රීඩ් එකක්ද නැත්නම් මීඩියම්ද ලාර්ජ්ද ජයන්ට්ද කියන එක මත වෙනස් වෙනවා. උදාහරණයක් ගත්තොත් ජයන්ට් බ්‍රීඩ් එකකට අවශ්‍ය වෙනා තියෙන කැල්සියම් විටමින් ප්‍රමාණය ස්මෝල් බ්‍රීඩ් එකට ගොඩක් වෙනස්. ඉතින් අපිට වෙන්නේ දැන් එහෙම ડોක්ටර් කෙනෙක්ගෙන් රෙකමෙන්ඩේෂන් එකක් නැතුව අපි දෙන්න ගත්තට පස්සේ එක්ක මේක ඕවර්ඩෝස් වෙනවා. එහෙම නැත්නම් අන්ඩර්ඩෝස් වෙනවා. ඉතින් හොඳම දේ තමයි වෙට් සර්ජන් කෙනෙක් හම්බ වෙලා අවශ්‍ය මාත්‍රාව හරියට අහගෙන දෙන එක. එතකොට ડોක්ටර් ගොඩක් බල්ලන්ට පුසන්ට පැරසිටමෝල් දෙන්න යොමු වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ කොහේ හරි තියනවා දැකලා කන අවස්ථාවක් තියෙනවා. ඒක කොහොමද ડોක්ටර් ඉෆෙක්ට් වෙන්නේ? පැරසිටමෝල් කියලා කියන්නේ එක විෂයක්. ඇත්තටම දෙන කිමිකල් එක තමයි ඇසිටාමිනොෆින් කියලා. ඇසිටාමිනොෆින් ගත්තට පස්සේ අපි උදාහරණයක් ගන්න ඕනෑම බෙහෙතක්. අපි සතෙකුට දුන්නත් මනුස්සයෙකුට දුන්නත් ඒක ඇඟ ඇතුලේ බිඳ වැටීමේ ක්‍රියාවලියකට යටත් වෙනවා. එහෙම වෙලා ඒකේ අවසාන ප්‍රතිඵලයක් එනවා. ඒ අවසාන ප්‍රතිඵලය තමයි හිතකර. නමුත් ඒක අතරමැද තියෙන ප්‍රතිඵල අහිතකරයි. නමුත් දැන් මේ ඇසිටාමිනොෆින් කියන එක අතරමැදදී බිඳ වැටීගෙන යනකොට පූසන්ට විශේෂයෙන්ම අඩුයි මේකට ඕන ග්ලූකරෝනේට් ට්‍රාන්ස්ෆරේස් කියලා එන්සයිම් එකක් ඕන. ඒ එන්සයිම් එක මේ පූසන්ගේ නැහැ. එතකොට වෙන්නේ අර බිඳ වැටීමේ ක්‍රියාවලිය අතරමඟ නතර වෙනවා. ඒ අතරමැද හැදෙන අතරමැදි ප්‍රතිඵලය අධික විෂයි. ඒ වුණා සත්තුන්ට ඒක නැතර මාරාන්තිකයි. උදාහරණයක් ගත්තොත් පැරසිටමෝල් පෙති කාලා පුසෙක්ගේ මරණයට පත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ තරම් අවදානම. ඒක සුනකයෙක්ගේ පැත්තට ගියොත් ඒක තියෙන මරණයට පත් වීමේ අවදානමේ ප්‍රතිශතය 10 ගුණයකින් අඩුයි. ඒ කියන්නේ ඒක වඩා. ඔව් සුනකයෙකුට ඒක ටොලරේට් වෙනවා යම්කිසි ලෙවල් එකකට. නමුත් මම කියන්නේ පැරසිටමෝල් කියන එක කොයි වෙලාවකවත් තමන්ගේ සුරතලට දෙන්න හොඳ දෙයක් නෙවෙයි. ඔබට සුනකයෙකුට දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට අදාළ ඩෝසේජ් එකක් තියෙනවා.
ඒක ඔබගේ පශු වෛද්‍යවරයාත් එක්කලා කතා කරලා දෙන්න පුළුවන්. ඒක ඔව් තමයි රෙකමන්ඩ් කරන්නේ. නමුත් තුනකයකට වුණත් මේක ඕවර්ඩෝස් වුණොත් අනිවාර්යයෙන්ම මිය යනවා. ඒක නිසා අවධාරණයෙන් කියන්න කැමති කොයිලාපත් ඌසෙකුට නම් පැරසිටමෝල් දෙන්න හිතන්නවත් එපා. ඌසෙක්ට උනත් බල්ලෙකුට උනත් පැරසිටමෝල් කියන දේ කිසිම කෙනෙක්ගේ තනි කැමැත්තට දෙන්න එපා. ඌසෙකුට නම් කොහොමත්ම දෙන්න එපා. සුනකෙකුට දෙන්න අවශ්‍ය නම් පශු වෛද්‍යවරයාම වෙලා ඒකට අවශ්‍ය ප්‍රමාණය සහ අනුමැතිය ලබා ගන්න. පැරසිටමෝල් වලට අමතරව මොනවා හරි විෂ සහිත දෙයක් ශරීරගත වුණොත් කොහොමද අපි ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ? දැන් අපි සස්පෙක්ට් කරනවා නම් ගෙදරදී අපගේ සුරතලාට දැන් විෂ ඇඟට ගියා. එයා කෑවා කියලා උදාහරණයක්. ඉමීඩියට්ලි ඔයා වෙට් සර්ජන් කෙනෙක් ගාවට යන්න ඕනේ. මොකද අපිට ගෙදරදී කරන්න පුළුවන් දේවල් අඩුයි. උදාහරණයක් ගන්න මම දැකලා තියෙනවා සමහර කොකනට් මිල්ක් හදලා පොවනවා. ඕන. ඉතින් මෙහෙම කොකනට් මිල්ක් කියන්නේ හොඳට ටොක්සින් බයින්ඩ් එකක්. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් අපි දන්නේ නැහැ කොකනට් මිල්ක් එක දැන් මේ කාපු එකට හරියනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම. මම පැහැදිලි මම කියන්නේ. ඉතින් ඒක නිසා ඔබගේ පශු වෛද්‍යවරයාට ඉක්මනට අරන් යන්න. එතකොට පශු වෛද්‍යවරයා තීරණය කරනවා ඒ ආපු කාල පරිච්ඡේදය අනුව කොච්චර ગેප් එකක් මෙයා කාලා තියනවද කියන එක ටයිම් එක අනුව ඒක වමනය කරනවද? එහෙම නැත්නම් ඇන්ටිඩෝට් එකක් දෙනවද? ඒ වගේ මොකද්ද කරන ප්‍රතිකාරය කියලා පශු වෛද්‍යවරයා තීරණය කරනවා. ඒ නිසා ඉමීඩියට්ලි ඔයාගේ සුරතලාව අරන් යන්න ඕනේ පශු වෛද්‍යවරයෙක් ගාවට. ඒ වගේම ડોක්ටර් මේ බහුලව දකින්න ප්‍රශ්නයක් තමයි සර්ප දෂ්ටනය. නිතරම ගෙවල් වලට සර්පය ඇවිල්ලා බල්ලෝ අල්ලනවා, පූසෝ අල්ලනවා කියලා ලොකු කතා ටිකක් යනවා. ඒක කොහොමද ડોක්ටර් අපි සර්ප දෂ්ටනයකදී? සර්පෙක් කෑවත් මට කියන්න තියෙන ඒ ටිකම තමයි. ඒ කියන්නේ අපි දකින මුල්ම අවස්ථාව තියෙනවා ඔබගේ සුරතලාට සර්පෙක් දෂ්ට කරනවා නම් ඉමීඩියට්ලි අපි හොස්පිටල් එකට අරන් යනවා. ඒක පොයිසන් වෙනවද ඒකට වඩා වේගෙන් කියලා මට කියන්න පුළුවන්. නමුත් ඒක මොකකවත් ප්‍රයොරිටි එක දෙන්නේ මොකටද කියන එක මට පැහැදිලිව කියන්න මොකද ඒ තරම් ඒ දෙකම ප්‍රයොරිටයිස් කරන්න ඕන දෙයක්. ඉතින් හොඳම දේ තමයි ඉතා ඉක්මනින් පශු වෛද්‍යවරයෙක් අරන් යනවා සහ අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට අනේ ડોක්ටර් මේ අපි බලන් හිටියා අපේ සතා මේ අයත් ඒ ගොඩක් වෙලා සෙල්ලම් කරා. අපි සෙල්ලම් කරලා ඉවරනකන් හිටියා. එහෙම නැත්නම් ණයෙක්ව මැරුවා. මොකද ප්‍රශ්නයක් තිබුණ නැති නිසා අපි ගෙනාවේ නෑ ඊයේ. අද තමයි මෙයාට මේ අමාරු උනේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. සමහරු මෙයාගේ ඇඟේ ලේ තිබුණ අපි නෑ ආවුවා. ඇත්තටම ප්‍රොයින් ගම කියන්න කැමති නාවන්න එපා. සර්පෙක් කෑවන් නාවන්න මොකද නෑව ගමන් බොඩි ටෙම්පරේචර් කොහොමද අඩු වෙනවා. මතක තියාගන්න සර්පෙක් කෑවට පස්සේ ඒ වගේ වෙනම ඇඟට ගියාම හයිපෝතර්මියා ඩෙවලොප් වෙනවා. එතකොට ඔයා නෑව කියලා කියන්නේ ඒක වේගෙන් වෙන්න පුළුවන්. සතාට ෂොක් එකක් කළා මැරෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි ඔයා දැක්කනම් ඔයාගේ සුරතලා සර්පෙක් එක්කලා රණ්ඩු කරනවා. සර්පෙක් මැරුවා. ඔයාට පේන හැබැයි මොකුත් ප්‍රශ්නයක් නැහැ වගේ තියෙනවා. මතක තියාගන්න එයාට දෂ්ට කරලා තියෙන්න පුළුවන්. නමුත් ඔයාට පේන්න ටිකක් වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඉමීඩියට්ලි අරන් යන්න. මොකද සර්පෙක් කියලා කියන්නේ එයාව කනකන් ඉවසගෙන කෙනෙක් නෙවෙයි. ඉතින් ගොඩක් කල් සතු මැරෙන්නේ අය ප්‍රමාදය නිසා. ඒ නිසා පුළුවන් ඉක්මනට පශු වෛද්‍යවරයෙක් ගාවට අරගෙන යන්න ඕන සර්පෙක් කෑවා. ડોක්ටර් මේ පහුගිය කාල සීමාවෙම මම සමාජ මාධ්‍යවල දැක්කා පැටව් ඉපදිලා දවස් 2කින් 3කින් නැති වෙනවා. එහෙම නැත්තම් කිරි බොන්නේ නැහැ. එහෙම නැත්තම් එක දිගට කෑ ගහලා අඬනවා. මොකද ડોක්ටර් මේ තත්වයට හේතුව? ඇත්තටම සතුන්ට ගොඩක් ඔය මුල්ලවදී පැටවුන්ට ඒ වගේ දෙයක් වෙන්න හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි අම්මගෙන් එන ප්‍රතිශක්තිකරණ කිරි හරහා එන ප්‍රතිශක්තිකරණ නොලැබීම. ඒකට ප්‍රධාන හේතුවක් වශයෙන් අපිට දකින්න පුළුවන් වෙන්නේ අම්මව ප්‍රෙග්නන්සි එකට ප්‍රිපෙයාර් කරන්නේ නැති එක බහුලව. ගොඩක් අය අපිට දැකලා තියෙන්නේ ක්‍රොස් කරන්න ලං වුණාම තමයි මෙයාට කන්න ටික හයිර දෙන්න ඕනි, විටමින් ටික හයිර දෙන්න ඕනි. ඒ වගේ සප්ලිමන්ට්ස් දෙන්න try කරන්නේ. නමුත් ඒක එහෙම නෙවෙයි වෙන්න ඕන. සතාගේ ප්‍රතිශක්තිකරණය ඇති වෙන්න අම්මගේ ප්‍රධාන වශයෙන්ම එයාගේ හීට් එකට එන්න කලින්. ඒ කියන්නේ යම්කිසි කාල සීමාවක් තුළ මුල් අවදි දැන් මේවා ප්‍රිපෙයාර් කරන්න ඕනේ. ගොඩක් වෙලාවට වෙන්නේ අම්මට තියෙන පෝෂණ උණතාවය නිසා අම්මගේ ප්‍රතිශක්තිකරණය හරියට පැටවුන්ට යන්නේ නැහැ. එහෙම වුණාම පැටවුන් ලෙඩ රෝග වලට ගොදුරු වීමේ අවදානම. ඒ වගේම තමයි ඉන්ඩිජෙෂන් එහෙම නැත්නම් අපි කියනවා ජීර්ණය වීමේ අපහසුතාව ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අපි පැටවුන් හදන්න ගියාට පස්සේ අපි දැකලා තියෙනවා කිරි පොවන්න try කරනවා. එහෙම වෙලාවෙ ඇස්පිරේට් ලා එන ප්‍රශ්න. එහෙම නැත්නම් අපි දෙන ෆුඩ් එක එහෙම නැත්නම් මිල්ක් එක ඒක අප්‍රොප්‍රියේට් එකක් නෙවෙයි අපි දීලා තියෙන්නේ. කියන්නේ ගොඩක් වෙලාවට බ්‍රීඩින් වලදී අපි ඉගෙන ගන්න ඕනේ දේවල් තමයි නියෝනැටල් පපී කියා කියන එක. ඉතින් ඒක නැති වුණාම තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ කොට හොඳම දේ තමයි ඒවා අවම කරගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම බ්‍රීඩර් කෙනෙක් විදියට හෝ පැටව ගන්න හදන පෙට් පේරන්ට් කෙනෙක් විදියට අම්මව ප්‍රිපෙයාර් කරන්න ඕනේ ගොඩක් කලින්. අනිවාර්යයෙන්. පෝෂණ හොඳට දෙන්න ඕනේ. ඊට පස්සේ පැටවුන්ව කෙයා කරන්න ඕන. ඊට පස්සේ ඒකට එක්ස්පර්ටිස් ලගෙන් අයිඩියා එකක් අරගත්තොත් ඔයාලට මේ වගේ සංකෘතතාව අවම කරගන්න පුළුවන්. එතකොට ડોක්ටර් ඔය වගේම නිතරම සුලභව දකින ප්‍රශ්නයක් තමයි ඔය සත්තුන්ගේ ඇහි සුද එනවා කියන එක. ඒක මොකද්ද ડોක්ටර් ඇහි සුද එන්නේ ඇයි? ඇහි සුද කියලා කියන්නේ ඇත්තටම කාචය අවපැහැ ගැනීම කියන්නේ.
ඒක වෙන්න පුළුවන් එකක් තමයි වයස නිසා ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක ඇවිල්ලා වයස යනකොට කොහොමත් ඇහි සුද ඇතිවීමේ හැකියාව තියෙනවා. තව එක හේතුවක් තමයි autoimmune disease එකක් නිසා. එකපාර ඇඟේ ඇති වෙන අර ඉමුන් ක්‍රියාවලිය නිසා වෙන්න පුළුවන්. සමහර ලාවට ලෙන්ස් එකට ඇහැ ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක වැඩි වීම නිසා ඇති වෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර හේතු නිසා ඇහි සුද මතුවෙන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන් මේක අපි දකින්නේ වයසත් එක්ක ඇති වෙනවා. නමුත් යං ස්ටේජ් එකකට දැන් බහුලව දකින්න පුළුවන්. ඒ තත්ත්වයට ප්‍රතිකාර මොනවද තියෙන්නේ අපිට කරන්න? ඒ සුද ඇති වුණාට පස්සේ ඇත්තටම ශල්‍ය කර්මයකින් තමයි ඒක හරි ගස්සන්න පුළුවන් වෙන්නේ. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා ඇහි සුද කියලා පෙට් පේරන්ට්ලා. ඒක මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක් ගන්නවා. අර ඇහි කෝණියයක සුදු පාට වෙලා තියෙනවා. ඇහි මතු පිටින් සුදු වෙලා තියෙනවා, මුළු ඇහැම සුදු වෙලා ඒ වගේ. එතකොට ડોක්ටර් ඒක වෙන තත්ත්වයක්ද? ඒක වෙන තත්ත්වයක්. ඒක ඇවිල්ලා කෝණියා කියන එකේ ප්‍රශ්නය. ඇහි සුද කියලා කියන්නේ ඇහි කාචය අවපෑවීම විතරයි. ඇහි තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ ඇහි සුද කියලා බෙහෙත් කරලා එතෙමින් ප්‍රශ්න වැඩි වෙලා තියෙන අවස්ථා අපි දැකලා තියෙනවා. නමුත් ඒක හොඳට ඩයග්නෝස් කරලා ට්‍රීට් කරන්න ඕන කන්ඩිෂන් එක. දැන් මේ සුද ඇති වෙන එක අපිට පාලනය කරගන්න මොකොත් අපේ පැත්තේ වෙට් පේරන්ට්ලාගේ පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවද? පෙට් පේරන්ට්ලා ඇතරම ඉතින් කරන්න පුළුවන් වෙන්නේ මේකෙදී උදාහරණයක් ගන්න ලෙන්ස් එකේ පොඩි හරි අවපහයක් ඇති වෙනවා නම් යං ස්ටේජ් එකේ සතෙක් නා. එතකොට ඔයාලට පුළුවන් පශු වෛද්‍යවරයා හම්බ වෙලා ඇයි මේක වෙන්නේ කියලා. ගොඩක් අය මේක autoimmune reaction එකක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒකට අපි අදාළ ප්‍රතිකාරය කෙරුවොත් අපිට තවදුරටත් ඒක වෙන එක නවත්ත ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරලාට systemically disease එකක් නිසා. ඒ කියන්නේ ඇඟ ඇතුලේ දුවනවා මුළු සිස්ටම් එකේම තියෙන අසනීපයක් ඒක මැනිෆෙස්ට් වෙන්න පටන් ගන්නවා ඇහි. අන්න ඒ වගේ වෙලාවකට අපිට පුළුවන් අදාළ ප්‍රතිකාරය ලෙඩේට කෙරුවොත් ඒ කියන්නේ රෝග මූලාරම්භයේ බෙහෙත් කෙරුවම ඒක අතුරු ප්‍රතිඵල නවත්ත ගන්න. අන්න ඒක තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ වගේ අවස්ථා. රෝගේ පටන් ගත්ත මුල් අවදියෙම ඒක අඳුරගෙන වෛද්‍යවරයාගේ උපදෙස් ගන්න එක ප්‍රතිකාර කරන එක තමයි බෙස්ට්ම ඔප්ෂන් එක කියලා ડોක්ටර් කියන්නේ. මම දැකලා තියෙනවා ડોක්ටර් සමහර බල්ලන්ගේ කකුල් ඇද වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහා අත් දෙක ඇද වෙලා එහෙම නැත්නම් පිටිපස්සේ කකුල් දෙක ඇද වෙච්ච අවස්ථා තියෙනවා. ඇයි ડોක්ටර් එහෙම වෙන්නේ? දැන් ওই කකුල් දැන් පිටිපස්ස කකුල් දෙක හෝ ඉස්සරහා අත් දෙක ඇදවීම කියන එක ගතට පස්සේ ඒකට විවිධාකාර හේතු තියෙනවා. ඒක ඥානමය වශයෙන් එන ඉඳන් ඉඳලා අපි ඇති කරන විදිහ, අපි කැම දෙන විදිහ, ඊට පස්සේ එයාලගේ බ්‍රීඩ් කරලා තියෙන විදිහ, ඒ වගේ විවිධාකාර හේතු වෙනවා. අපි දකිනවා උදාහරණයක් ගත්තොත් එහෙම පොඩි කාලේ යං ස්ටේජ් එකේ සත්තු ස්ලිපරි ෆ්ලෝ එකක ඉන්නකොට එයාගේ ඉස්සරහා අත් දෙක ගොඩක් වෙලාවට ඇද වෙන්න බලන්නෙම අර ඉස්සලා ගිහලා මොකද මෙයාලගේ අස්තිවල සම්පූර්ණම බෝන් ෆෝමේෂන් එක වෙන්න 6 months විතර යනවා. එතකොට වෙන්නේ එතන ප්ලේට්ස් හයිට වැහෙන්න කාලය යනකොට ගොඩක් වෙලාවට මේ ඇන්කල් එක ඩිස්ප්ලේස්මන්ට් එනවා. ඉතින් අත ඇද වෙනවා. ඊට පස්සේ වෙන්නේ අත් දෙක වගේ මේ පැත්තට ඇද වෙලා තියෙනවා. හරි. එහෙම නැත්නම් අර ඩක් ලෙග්ස් වගේ ඉස්සරහට නැමිලා තියෙනවා. ඉතින් ඒ වගේ හේතු වෙන්නේ එයාලගේ ඉන්න පෙයාරින් ඒ කියන්නේ ඉන්න ඒරියා එකේ අපි අදන විදිය අනුව. සහ අපි දෙන කෑම කැල්සියම් ඕවර්ඩෝස් කරොත් ප්‍රශ්න එනවා. අන්ඩර් ඩෝස් කරත් ප්‍රශ්න එනවා. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ අපි බ්‍රීඩ් කරද්දිත් ඊට පස්සේ ෆීඩ් කරද්දි එයාලව රෙයා කරද්දි අපි අනිවාර්යයෙන්ම වෙට් කෙනෙක්ගේ උපදෙස් අරගෙන කරන්න කියලා කියන්නේ. අපි සමහර පත්තරේ දැක්කට ඉන්ටර්නෙට් එකේ ඉලා තිබුණාට සෝෂල් මීඩියා එකේ දැක්කට ඒ දකින කියන කෙනා දකින දේ කරන්නේ නැතුව අපි හොඳ උපදෙස් අරගෙන කෙරුවොත් ඔයාගේ සතාට ඒ වගේ කොම්ප්ලිකේෂන් අඩු කරගන්න පුළුවන්. ඒ වගේ කකුල් අතපය ඇද වෙච්ච සතෙක්ගේ කකුල් අතපය අපිට 100%ක්ම හරි ගස්සන්න බැරිද නැවත වතාවක්? ඒක ඩිපෙන්ඩ් වෙන්නේ මොකද්ද තියෙන කන්ඩිෂන් එක අනුව. දැන්කෝ දැන් ඉස්සර අත් දෙක දෙපැත්තට ගිහිල්ලා අපි කියනවා අල්න වල්ගස් කියලා. ඒ වගේ ලාක අපි සර්ජරියක් කරලා හදනවා. ඊට පස්සේ ඩිස්ප්ලේසියා එකක් තියෙනවා. අපි ඒකට සර්ජරි කරනවා. නමුත් ඒ කියන්නේ විවිධාකාර සැත්කම් තියෙනවා කරන්න. නමුත් මතක තියාගන්න ඕනේ අපිට ඕනෑම අවස්ථාවක ඕනෑම ශල්‍ය කර්මයකදී 100% ඒක නැවත යථාර්ථයටපත් කිරීමේ හැකියාවක් නැහැ. මොකද මම එහෙම කියන්නේ දැන් උදාහරණයකට අපි යම්කිසි කොටසක් කපලා අයින් කරොත් ඒක ග්‍රෝ වෙන්නේ නැත්නම් ආ. එයා 100%ක් රිකවර් වෙන්න බෑනේ. අනිවාර්යයෙන්. ඒ වගේ නමුත් ශල්‍ය කර්මයකින් හෝ ඒ දෙකකින් බලාපොරොත්තු වෙන්නේ ඔබගේ සතා දැන් සෆර් කරනවා නම් කන්ඩිෂන් එකකදී. ඊට වඩා හොඳ ලයිෆ් එකක්, ක්වයිට් ලයිෆ් එකක් අරගෙන දෙන එක තමයි අපි ශල්‍ය කර්මයක් කරලා බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි දැකන සමහරලාට ක්ලයන්ට්ලා කියනවා මෙයා 100%ක් හොඳ වෙලා නැහැ නේ කියලා. අනිවාර්යයෙන්. ඇත්තටම කියනවා නම් අපි ඒක කරන්නේ 100%ක් හොඳ කරන්න නෙවෙයි. අපි ඒක කරන්නේ ඉන්න මට්ටමින් සතාව හොඳ ක්වොලිටි ලෙවල් එකක ගෙනල්ලා දෙන්න. එතකොට එයාගේ ලයිෆ් එක යාට හොඳ ක්වොලිටි ලයිෆ් එකක් ලැබෙනවා. මේ දවස්වල තව සුලභව දකින්න ලැබෙන රෝගී තත්ත්වයක් තමයි රෑෂ්. එහෙම නැත්නම් සමේ ඇතිවන ආසාත්මිකතා. ඕනම රෑෂ් එකක් අපිට හොඳ කරන්න පුළුවන්ද? ඒකත් අර වගේම තමයි. ඒ කියන්නේ විවිධාකාර හේතු තියෙනවා හැමේ රෝග ඇති වෙන්න. උදාහරණයක් ගත්තොත් එක්ස්ටර්නල් පැරසයිට් නිසා වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් මෙටබොලිසම් එකේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඇඟේ ඇති වෙන හෝමෝන වල තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉමුනිටි එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිසරයේ ඉන්න තමන් ඒ සතා ඉන්න පරිසරයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර හේතු තියෙනවා. ඉතින් ඕකෙදී අපි මේක හොඳ කරන්න පුළුවන්ද කියන එකට ඉස්සෙල්ලාම මේක ඇති වෙන්නේ ඇයි කියලා හොයා ගන්නවා. අපි හිතුවොත් මේක ඇති වෙන්නේ කිනිතුල්ල වගේ එක්ස්ටර්නල් කියන්නේ මේන් එක්ස්ටර්නල් පැරසයිට් නිසා අපිට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ අපි රෝගේ ඇති වෙන්න හේතුව හොයාගත්තට පස්සේ අපිට ඒක ප්‍රතිකාර ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ස්කින් රෑෂ් එකක් කියන එක හරි ගස්සන්න පුළුවන්. ඒ කියන්නේ ඒක කන්ට්‍රෝල් කරලා දෙන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා කියව කරන්න පුළුවන්. සමහර ඒවා පුළුවන් කන්ට්‍රෝල් කරන්න. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒක මොකද්ද ඒක ඇති වෙන්න හේතුව කියන එක මත. මම ගොඩක් අහලා තියෙනවා ડોක්ටර් මේ ඔය අපි ගෙදරක පිරිසිදු කිරීම කරන කටයුතු කරනකොට අපි විස බීජනාශක පාවිච්චි කරනවානේ. ඒව නිසා සතුන්ට මේ රෑෂ් ඇති වෙන්න පුළුවන්ද? ඒක පොදුවේ වෙනවා කියන්න බෑ. හ්ම්. ඒක ඇවිල්ලා දැන් උදාහරණයක් ගත්තොත් සමහර මිනිස්සුන්ට අපි අන්නාසි ඇලර්ජික් වෙනවා. ඒක හැමෝටම වෙන්නේ නැහැ. ඒ වගේ සුරතලෙකුට ඒක අසාත්මිකතාවයක් ගෙන දෙන්න පුළුවන්. නමුත් ඒක පොදුවේ හැම සතාටම මේක නිසා ඇති වෙනවා කියන්න බෑ. නමුත් අපි හිතන්නකෝ ඩිමොඩෙක්ස් කේනිස් කියලා පැරසයිට් එකක් ඉන්නවා සතුන්ගේ. ඒක ඉන්න හැම සතෙකුටම වගේ රෑෂ් එක හැදෙන්න පුළුවන්. ඒක වෙනයි. නමුත් ගෙදර මොප් කරන කෙමිකල් එක නිසා ගෙදර ඉන්න හැම සතෙකුටම ඇලර්ජික් එකක් වෙනවා කියන එක සමය අසාත්මිකතාවයක් වෙනවා කියලා අපිට කියන්න බෑ. නමුත් ඒක එහෙම වෙන්න chance එකක් තියෙනවා. සාත්මිකතාවලටත් මම හරියට දැකලා තියෙනවා අත් බෙහෙත් එහෙම නැත්නම් ගොඩ වෙදකම් ගොඩාක් අය සමාජ මාධ්‍යවල දානවා එක්කෝ මොනවා හරි කොහොඹ තෙල් ගන්න කියනවා එහෙම නැත්නම් කහ ගන්න කියනවා ගෙන්දගම් ගන්න කියන ඒ වගේ අත් බෙහෙත් කරන කට්ටිය ගොඩාක් මම දැකලා තියෙනවා. ඒක ડોක්ටර් මොකද හිතන්නේ අත් බෙහෙත් එකක් යන එක හොඳයිද එහෙම නැත්නම් අනිවාර්යෙන් අපිට ඇඟ ඇතුලෙන් බෙහෙත් එකක් යන්න ඕනේද? ඇත්තටම ඒක නම් හොඳ ප්‍රශ්නයක් සහ ඒක හොඳ කමෙන්ට් එකක්. මොකද දැන් අපි දැක්කලා තියෙනවා මම ඊයේ පෙරේදත් මම දැක්කා මේ සෝෂල් මීඩියා වල මේ සත්තු ගෙනල්ලා නාවලා ගාලා මේක ගාන්න මේකට ඕන රෑෂ් එකක් හොඳ වෙනවා එහෙම කියලා කියන. නමුත් ඇත්තටම මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඕකට ඔයාලගේ සතෙකුට පෙට් පේරන්ට් කෙනෙක් විදිහට තමන්ගේ සතාට රෑෂ් එකක් තියෙනවා නම් බේසිකලිම ඒකට අදාළ වෛද්‍ය උපදෙස් නොගෙන ඔය මාකට් එකේ තියෙන කවුරු හරි හදපු දෙයක් ගාලා එහෙම නැත්නම් බොන්න දීලා උදාහරණයක් ගන්න දැන් අපි ගාන එක අපි දන්නේ මොනවද තියෙන කියලා. එතකොට ඒක තව වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඇලර්ජික් වෙන්න පුළුවන්. අපි බොන්න දෙන එක ගත්තොත් ඊට වඩා භයානකයි. අපි බොන්න දෙන එක අපි දන්නෙත් නෑ පෙත්තක් තියෙනවා අන්නලා ගෙනත් දෙන්න කියලා කිව්වට පස්සේ අපි ගෙනත් දෙනවා. ගෙනත් දෙන්න පස්සේ මොකද වෙන්නේ? ඒක වීලා එහතාට දැන් තියෙන්නේ වෙන ලෙඩක්. අරක දෙන්න තව ලෙඩකට. ඊට පස්සේ තව මොකක් හරි සයිඩ් ඉෆෙක්ට් එකක්. අවසානයේ වෙන්නේ තමන්ගේ සතා තමන්ට අහිමි වෙන එක විතරයි. ඒ නිසා ගොඩක් වෙලාවට ඔය රෙජිස්ටර් කරලා නැති ප්‍රොඩක්ට් ප්‍රධාන වශයෙන් ඇඟේ ගානේ නවත්තන්න ඕන. සහ ඕවර් ද කවුන්ටර් බෙහෙත් ගන්න එපා. සහ කවුරු හරි කිව්වට ඔය අනම්මනම් තරල කරලා ඇඟේ ගන්න වෙමයි. හොඳ වෙච්ච සත්තු ඇති. දැන් අපි උදාහරණයක් ගත්තොත් තුවාලයක් වුණත් අපිට සමාජලාවට මොනවා නොගා තිබුණත් මිනිසුන්ගේ සනීප වෙනවලා තියෙනවා. නමුත් එහෙම හැමෝගෙම වෙන්නේ නැහැ වෙන්නේ නැහැ. නේ. හැබැයි අපි එහෙම කියලා වෙන මොනවා හරි ගාලා වැඩි කරගන්න ඕනේ නැහැ. හොඳම දේ තමයි පශු වෛද්‍යවරු උපදේශක් අරගෙන සමය රෝග වලට ප්‍රතිකාර කරනවා. එතකොට ડોක්ටර් බලු පැටවුන්ට බඩේලී යන්නේ පාව නිසාමද? ඇත්තටම බලු පැටවුන්ට බඩේලී යන්නේ පාව නිසාම නෙවෙයි. නමුත් පාව කියන්නේ ප්‍රධාන හේතුවක් වශයෙන් දක්වන්න පුළුවන් වෛරස් එකක්. එතකොට පාව මාරාන්තිකද? පාව ඇත්තටම මාරාන්තිකයි. අවසාන ප්‍රශ්නේ පාව හොඳ කරන්න පුළුවන්ද? පාව කියන්නේ ඇත්තටම වෛරස් එකක්. ඒතර වෛරස් වලට ලෝකේ එකෙල්ලේ බෙහෙත් හදලා නැහැ. සත්තු ගොඩක් මේ යන්නේ වෛරස් වලින් ඇති වෙන සංකූලතා නිසා. ඉතින් මේ සංකූලතා අවම කරගෙන සතාව ඒ අදාළ කාලය තුල ප්‍රතිසත්තිකරණය ඇති වෙනකන් අපි ජීවත් කෙරුවොත් සතාව බේර ගන්න පුළුවන්. ඒකට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක කරොත් chance එකක් තියෙනවා. ડોක්ටර් අරුම චන්ද්‍රශ්‍රී සඳහන් කළා වගේ පාව මාරාන්තිකයි පාව හොඳ කරන්න තියෙන process එක පාව ඇතුළේ තියෙන සංකූලතා පාව ලක්ෂණ මේ හැමදේම අරගෙන අපි තවත් එපිසෝඩ් එකකින් ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්නම්.